සනන්ද වුණා. අපි අහනවා විපක්ෂයේ 62ක ලේඛනයක් දැම්මා. අපි දුව එක බොරු ලේඛනයක් කියලා. ඒක බොරු ලේඛනයක් බව අස්පන අපිට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් ඔප්පු කරා. ඒක නිසා මම හිතන්නේ කොළඹ මහනගර සභාව වාසනාවන්ත වෙලා තියෙනවා. මධ්‍යම රජයේ ආශිර්වාදයේ මැද මේ සංවර්ධනය වෙන්න නාගරික සංවර්ධන අධිකාරිය පහත් සංවර්ධන මණ්ඩලය වගේම නිවාස ජාතික නිවාස කොමසාරිස්වරයා මේ සියල්ලම මධ්‍යමානුයි. මේ නගර සභාව දුවන්නේ භාගයට භාගයක් මධ්‍යමානුවත් එක්ක. ඒක නීත්‍යානුකූල ලෙස අද දිනේ සනාථ වුණා මේ නගරයට ඉස්සරහට ගමනක් තියනවා කියලා. මෙතෙක් මේ නගර සභාව එකතු කරගත් ධනය එක එක්කිනා තමයි බෙදාගෙන ගියේ. අද ඉඳලා මේ ධනය ජනතාවට අත්පත් වෙන දවස ලෙස ඉතිහාසගත වෙනවා මේ දවස.